මුදවපු කිරි කන්න අපි ගොඩක් ආසයි. ඒත් මුදවපු කිරි කෑවම අපේ ජීර්ණ පද්ධතියේ වෙනස්කම් ගොඩක් වෙනවා කියලා ඔබ දන්නවද? මේ කිරි අපේ ආමාශයට ඇතුළු වෙන්නේ ඉතා සැහැල්ලු සිසිල් දියරයක් විදිහට. ඒක ආමාශයට දැනෙන්නේ ලොකු සහනයක් වගේ. මුදවපු කිරිවල තියෙන පැසවීමේ ක්‍රියාවලිය නිසා ආහාර ජීර්ණය ඉතාම කාර්යක්ෂම වෙනවා. ඒ නිසායි මුදවපු කිරි කෑවම අපිට බඩට බරගතියක් දැනෙන්නේ නැත්තේ. ආමාශයේ තියෙන අධික අම්ල ගතිය පාලනය කරන්න මුදවපු කිරිවලට පුළුවන්. ඒ වගේම ආමාශයේ pH අගය නිසි ලෙස පවත්වා ගන්නත් මේ කිරි උදව් වෙනවා. කිරිවල තියෙන මිලියන ගණනක් වූ හිතකර බැක්ටීරියා අපේ ආහාර මාර්ගයේ පුරව පෙතිරී යනවා. ඒවා අහිතකර බැක්ටීරියා විනාශ කරලා අපේ ශරීරය නිරෝගී කරනවා. පැණිරස කෑම වගේ සීනි මට්ටම ක්ෂණිකව ඉහළ දාන්නේ නැතුව මුදවපු කිරි මගින් දවස පුරා අපිට අවශ්‍ය ශක්තිය එක ලෙස ලබා දෙනවා. නිතර මුදවපු කිරි කෑමෙන් බඩ පිපීම සහ අජීර්ණය සෑහෙන දුරකට අඩු වෙනවා. ඒ වගේම පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමත් වේගවත් කරනවා. ඉතින් අපේ රටේ මේ වගේ පෝෂ්‍යදායී දේශීය රසයක් තියෙද්දි මොකටද වෙනත් කෘතිම දේවල්? නිරෝගී ජීවිතයකට ඔබේ කෑම වේලටත් මේ කිරි එකතු කරගන්න. මේ වගේ වටිනා තොරතුරු තවත් දැනගන්න මාව ෆලෝ කරන්න.